Welcome to my channel. ආයුබෝවන් ඔයාලා සියලුම දෙනාට ලක්ෂ 1.5ක් වැනි ඉතාමත් අඩු මුදලක් මූලික ගෙවීමක් කර මිලදී ගැනීමට හැකි ලීසින් පාසුකම් සහිත කාර් හදයක් සහ තවත් වාහන 8ක් සම්බන්ධ විස්තර අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන එනවා. පළවෙනි වාහනය Nissan AD Wagon Y10 නැමැති මෙම full option කාර් හදය මේ නිෂ්පාදනය කරලා තියෙන්නේ 1997 වගේම මෙහි ලියාපදිංචි වර්ෂය 2000 වර්ෂය. ඒ වගේම කිලෝමීටර් 1,61,000 දුරක් ධාවනය කරලා තියෙනවා. මෙම කාර් හතේ මේ වෙනට දෙවන හිමිකරු තමයි පාවිච්චි කරන්නේ. alloy wheel, subwoofer, airbags, power window, central lock වැනි සියලු පහසුකම් සමන්විත මෙම කාර් හතේ paint body පීලි, engine condition, running condition ඉතාමත් හොඳයි. ඒ වගේම ඔරිජිනල් පොත්පත් සහ සියලු ලේඛිත නිරවුල් අප්ඩේට් පවතිනවා. මේ සම්පූර්ණ වටිනාකම කියන්නේ ලක්ෂ 22.90ක්. ලක්ෂ 22.90ක් සම්පූර්ණ වටිනාකම වාහනේ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගන්න පුළුවන්. ලීසින් දාලා මෙම කාර් හත මිලදී ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ලීසින් පාසුකම් වශයෙන් ලක්ෂ 21ක් දක්වා ලීසින් පාසුකම් ලබා ගන්න පුළුවන්. මෙම කාර් හත තියෙන්නේ කඩුවෙල. කඩුවෙල තමයි මෙම කාර් හත තියෙන්නේ. හිමිකරුගේ දුරකථන අංකය 071 89 63 841 071 89 63 841. මීලං කාර් හතය Audi Q5 ඉතා හොඳ තත්ත්වයෙන් නඩත්තු කරන යන මෙම full option කාර් හතය මේ නිෂ්පාදනය කළ තින් 2011. ඒ වගේම ලියාපදිංචි වර්ෂය 2011. මෙම කාර් හතය ඉතා හොඳින් නඩත්තු කර යන වගේම නිවසේ පාවිච්චි කරන කාර් හතයක්. මෙහි paint body පීලි, engine condition, running condition ඉතාමත් හොඳයි. වගේම ඔරිජිනල් පොත්පත් සහ සියලු ලේඛිත නිරවුල් අප්ඩේට් පවතිනවා. මෙම කාර් හතේ තියෙන්නේ ගම්පහ තමයි මෙම කාර් හතේ තියෙන්නේ. මෙම කාර් හතේ මේ වෙනුවට ලීසින් එකක් ගෙවාගෙන යන කාර් හතයක්. හිමිකරු අතට ඉල්ලන්නේ ලක්ෂ 24.75ක්. ලක්ෂ 24.75ක් හිමිකරු අතට ඉල්ලනවා. මේ ලීසින් වාරික තියෙනවා 2,32,000 ගානේ වාරික 60ක්. 2,32,000 ගානේ වාරික 60ක් තියෙන විදිහට ගෙවාගෙන යාමට මෙම කාර් හතය මිලදීගෙන ලීසින් එක ඉදිරියට ගෙවාගෙන යාමට කැමති කෙනෙකුට මෙම කාර් හතය මිලදී ගන්න පුළුවන්. හිමිකරුගේ දුරකථන අංකය 076 297 93 076 297 93. Mitsubishi Outlander මේ නිෂ්පාදිත වර්ෂය 2015. මෙය ලියාපදිංචි කරලා තියෙන 2015 වගේම මෙය CAK කාණ්ඩයත් කාර් හතයක්. මෙහි ඔරිජිනල් paint body පීලි, engine condition, running condition ඉතාමත් හොඳයි. ඒ වගේම ඔරිජිනල් පොත්පත් සහ සියලු ලේඛිත නිරවුල් අප්ඩේට් පවතිනවා. මෙම කාර් හතේ තියෙන්නේ ගම්පහ තමයි මෙම කාර් හතේ තියෙන්නේ. මෙම කාර් හතය ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකක් ගෙවාගෙන යන කාර් හතයක්. හිමිකරු අතට ඉල්ලන්නේ ලක්ෂ 29.75ක්. ලක්ෂ 29.75ක් හිමිකරු අතට ඉල්ලනවා. ඉදිරියට ගෙවාගෙන යාමට ඇති ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකේ මුළු වටිනාකම ලක්ෂ 107ක්. ලක්ෂ 107ක් තමයි ඉදිරියට ගෙවාගෙන යාමට ඇති බව හිමිකරු සඳහන් කළේ. වැඩි විස්තර සඳහා හිමිකරුට දුරකථන අංකය ලබා දෙන්න. හිමිකරුගේ දුරකථන අංකය 076 297 93 296 මීළඟ වෑන් රථය Nissan Clipper PI කාණ්ඩයත් මෙම වෑන් රථය මේ නිෂ්පාදනය කරලා තියෙන්නේ 2014. ඒ වගේම මේ ලියාපදිංචි වර්ෂය 2014මයි. මෙම වෑන් රථය ඉතා හොඳින් නඩත්තු කර යන වෑන් රථයක් වගේම නිවසේ පාවිච්චි කරන වෑන් රථයක්. මේ වෑන් රථය ඔරිජිනල් පෙට්‍රල් ඔටෝ ගියර් වෑන් රථයක්. මේ වෑන් රථයේ paint body පීලි, engine condition, running condition ඉතාමත් හොඳයි. වගේම ඔරිජිනල් පොත්පත් සහ සියලු ලේඛිත නිරවුල් අප්ඩේට් පවතිනවා. දිරුම් කිසිවක් නොඇති වෑන් රථයක්. මේ වෑන් රථය ලීසින් එකක් ගෙවාගෙන යන වෑන් රථයක්. හිමිකරු අතට ඉල්ලන්නේ ලක්ෂ 14.95ක්. ලක්ෂ 14.95ක් හිමිකරු අතට ඉල්ලන්නේ. මේ ලීසින් වාරික තියෙනවා 1,06,000 ගානේ වාරික 52ක්. 1,06,000 ගානේ වාරික 52ක් තියෙනවා. ඉදිරියට ගෙවාගෙන යාමට මේ ලීසින් එක ඉදිරියට ගෙවාගෙන යාමට කැමති කෙනෙක් ඉන්නවනම් මෙම වෑන් රථය මිලදී ගන්න පුළුවන්. මේ වෑන් රථය තියෙන්නේ ගම්පහ තමයි මේ වෑන් රථය තියෙන්නේ. හිමිකරුගේ දුරකථන අංකය 076 297 93 076 297 93. වැඩි විස්තර සඳහා හිමිකරු දුරකථන අංකය ලබා දෙන්න. මීළඟ කාර් හතය Honda Fit GP5 ඉතා හොඳ තත්ත්වයෙන් පවතින මෙම full option කාර් හතය. මෙය CAD කාණ්ඩයත් කාර් හතයක් වගේම ඉතා හොඳින් නඩත්තු කර යන කාර් හතයක්. මෙහි සර්විස් රෙකෝඩ් හිමිකරු සතුව පවතිනවා. වගේම මෙම කාර් හතේ ඔරිජිනල් පෙට්‍රල්
හයිබ්‍රිඩ් ඔටෝ ගියර් ෆුල් ඔප්ෂන් කාර් රථයක්. මෙහි ඔරිජිනල් පොත්පත් සහ සියලු ලියකියවිලි නිරවුල් අප්ඩේට් පවතිනවා. ඒ වගේම දිරුම් කිසිවක් නැහැ. මෙහි පේන් බොඩි පීලි එන්ජින් කන්ඩිෂන් රනින් කන්ඩිෂන් ඉතාමත් හොඳයි. මෙම කාර් රථය මේ වන විට දෙවන හිමිකරුතයි පාවිච්චි කරන්නේ. මේ නිෂ්පාදිත වර්ෂය 2013 වගේම මේ ලියාපදිංචි කරලා තියෙන 2015 වර්ෂය. මෙම කාර් රථයත් ලීසින් එකක් ගෙවාගෙන යන කාර් රථයක්. හිමිකරු අතට ඉල්ලන්නේ 1975ක්. 1975ක් හිමිකරු අතට ඉල්ලන්නේ. මේ ලීසින් වාරික තියෙනවා 1,47,000 ගානේ වාරික 50ක්. 1,47,000 ගානේ වාරික 50ක් තියෙනවා ඉදිරියට ගෙවාගෙන යාමට. මේ සම්බන්ධ වැඩ විස්තර දැන ගැනීමට හිමිකරුට දුරකථන අංකය ලබා දෙන්න 074යි 2684යි 658 074යි 2684යි 658 වැඩි විස්තර සඳහා හිමිකරුට දුරකථන අංකය ලබා දෙන්න. මීළඟ වෑන් රථය Toyota Town S ඉතා හොඳ තත්ත්වයේ පවතින මෙම Town S වෑන් රථය මෙය GG කාණ්ඩයත් වෑන් රථයක් වගේම ඉතා හොඳින් නඩත්තු කරගෙන යන වෑන් රථයක්. මේ නිවසේ පාවිච්චි කරන වෑන් රථයක් වගේම ඉතා ඉක්මනින් විකිණීමට අවශ්‍යයි. මෙහි පේන් බොඩි පීලි එන්ජින් කන්ඩිෂන් රනින් කන්ඩිෂන් ඉතාමත් හොඳින් පවතිනවා වගේම දිරුම් කිසිවක් නොඇති වෑන් රථයක්. ගන්න කෙනෙකුට හදන්න කිසිදු අඩුපාඩු නොමැතිව හිමිකරු සඳහන් කළා. මේ වෑන් රථය තියෙන්නේ පොළොන්නරුව. පොළොන්නරුව තමයි මේ වෑන් රථය තියෙන්නේ. මේ සම්පූර්ණ වටිනාකම 42,50ක්. 42,50ක් සම්පූර්ණ වටිනාකම වාහනේ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගන්න පුළුවන්. හිමිකරුගේ දුරකථන අංකය 075යි 46 11යි 726 075යි 46 11යි 726. අවසාන වාහනය Suzuki Alto K10 ඉතා හොඳ තත්ත්වයේ පවතින KU කාණ්ඩයේ මෙම වෑන් රථය මේ නිෂ්පාදනය කරලා තියෙන්නේ 2012 වගේම මෙහි ලියාපදිංචි වර්ෂය 2012. මේ ඔරිජිනල් පෙට්‍රල් මැනුවල් කාර් රථයක් වගේම නිවසේ පාවිච්චි කරන කාර් රථයක්. මෙම කාර් රථයේත් සියලු සර්විස් රෙකෝඩ් හිමිකරු සතුව පවතිනා වගේම ඉතා ඉක්මනින් විකුණා ගැනීමට අවශ්‍ය කාර් රථයක්. මෙම කාර් රථයේ පේන් බොඩි පීලි එන්ජින් කන්ඩිෂන් රනින් කන්ඩිෂන් ඉතාමත් හොඳයි වගේම සීට් සහ ටයර් බැටරිත් කිසිදු අඩුපාඩුවක් නොමැතිව තියෙන කාර් රථයක්. මෙහි ඔරිජිනල් පොත්පත් සහ සියලු ලියකියවිලි නිරවුල් අප්ඩේට් පවතිනවා. මෙම කාර් රථය ලීසින් එකක් ගෙවාගෙන යන කාර් රථයක්. හිමිකරු අතට ඉල්ලන්නේ 15,75ක්. 15,75ක් හිමිකරු අතට ඉල්ලනවා. මේ ලීසින් වාරික තියෙනවා 55,000 ගානේ වාරික 45ක්. 55,000 ගානේ වාරික 45ක් තියෙන ඉදිරියට ගෙවාගෙන යාමට මෙහි ලීසින් එක ඉදිරියට ගෙවාගෙන යාමට කැමති කෙනෙක් ඉන්නවා නම් මෙම කාර් රථය මිලදී ගන්න පුළුවන්. හිමිකරුගේ දුරකථන අංකය 076යි 570යි 84යි 53 076යි 570යි 84යි 53. එහෙනම් යාළුවනේ අද මේ වීඩියෝ එක අවසానයි. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීමට මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අපි නැවත අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා සියලු දෙනාට බොහොම ස්තුතියි.